හත්වෙනි ප්‍රශ්නය වදන්සකසේ මුදුකාගේ වගුවෙහි කෝෂ පරාසය සංයුක්ත කොට එක් කෝෂයක් ලබා ගැනීම හිස්තනක් වන අතර වගුවෙහි එක් කෝෂයක් කෝෂ කිහිපයක් බවට පත් කිරීම හිස්තනක සඳහන් පුතේ වර්ඩ් එකත් අතරන්න බැරි කැලලක් නේ මොකද්ද කියන්නේ වදන්සකසේ මුදුකා වගුවක කෝෂ පරාසයක් සංයුක්ත කොට ඒ කියන්නේ කෝෂ පරාසයක් සංයුක්ත කරන ඒ කියන්නේ කැලි කිහිපයක් තියෙනවා එකතු කරනවා මගේ අදහසක් එක් කෝෂයක් ලබා ගැනීමට මොකද්ද කෝල් ස්පෑන් අනේ අම්මෝ මේ කෝල් ස්පෑන් නෙමෙයි HTML එක මොකද Excel එකෙත් ඔය වැඩේ කරනවා Word එකෙත් කරනවා මොකද HTML දැන් නිකන් අර හොඳට පාඩම් කරන් ඉන්නේ ඒකත් එක්ක නෑ මොකද්ද පුතේ මේ වගේ තියෙන සෙල් කීපයක් එකතු කරනවට Word එකේ කියන්නේ merge cells කියලා මොකද්ද merge cells ඒ වගේම තමයි තියෙන එක සෙල් එකක් එක කෝෂයක් කෑලි කෑලිට කඩනවට කියන මොකද්ද split cells කියලා මොකද්ද split cells එතකොට කෝෂ කීපයක් එකතු කරනවා නම් අපි කියන්නේ merge cells. එක කෝෂයක් කැලේට කඩනවා කියන්නේ split cells. ඒක මතක තියාගන්න ඕනේ. හරි. යන් ඊළඟට වදන්සකසේ මුදුකාංගයක වචන ප්‍රතිස්ථාපනයට භාවිත කරන කෙටිමන් යතුර. පුතේ find and replace මතක තියාගන්න control H. චුට්ටක් මතක් කරමුද shortcut keys ටික. control S save, control X cut, control C copy, control V paste, control Z undo, control Y redo මොකද control Y redo ඊට පස්සේ control P print, control O open, control A select all, control H find and replace, control N new document presentation එක වගේ ගත්තොත් control M new slide ඔය ටික තමයි නේද චුට්ටක් මතක තියාගන්න control S save මම හිතන්නේ කිව්වා මේ shortcut keys ටික මතක තියාගන්න මම මේව අහන්න කියන්න හේතුවක් තියෙනවා හරිද හේතුව මම මෙහෙම පෙන්නන්නද හේතුව මෙහෙම පෙන්නොත් ඔයා පොඩ්ඩක් කලබල වෙයිද දන්නේ නැහැ. හැබැයි කලබල වෙන්නේ නැතුව බලන්න මම ඔයාලට පෙන්නන්නම් මුලින්ම 2022 MCQ එක. මේ තියෙන මං ගා 2022 MCQ පේපර් එක. 2022 MCQ පේපරේ මං ගන්නවා ප්‍රශ්න අංක 15. ප්‍රශ්න අංක 15. කලබල වෙන්නේ නැතුව බලන්නකෝ. වදන්සකසේ මුදුකාංග සම්පූර්ණ ලේඛනේ තෝරාගත හැක්කේ පහත කවර කෙටිබන් යතුරුද? පුතේ select all. select all මොකද්ද? control A. හරි. ඒක මේ 2022 දැන් මම පෙන්නන 23 මේන්න බලන්න 23 2023 ප්‍රශ්න පත්‍රයේ මම ගන්නවා ප්‍රශ්න අංක 12 අරගේ 15 මේකේ 12 වදන්සකසේ මුදුකාංග සම්පූර්ණ ලේඛනේ තෝරාගත හැකි පහත කවර කෙටිබන් යතුරුද ඒකේ උත්තරෙත් control A මේ දැන් මොකද කරන්න කියන්නකෝ 2022 ඒ ප්‍රශ්න අහනවා 15 උත්තරේ අංක එකමයි control A මයි 23ත් අහනවා කියන්නකො ඒක උත්තරෙත් අංක එකමනේ දැන් මේ ඔන්න ඔක තමයි ඉතින් කියන්නේ මොකද්ද ඔයාලා සමහරවිට හිතනවා නේද ගිය අවුරුද්ද අහපු නිසා මේ අවුරුද්ද අහන එකක් නෑ ගිය අවුරුද්දේ පේපරේ ලේසි මේ අවුරුද්දේ අමාරු වෙයිද දන්නේ නෑ ගිය පාර අමාරුයි මේ පාර ලේසි වෙයිද දන්නේ නෑ ඔය මොකුත් නෑ මේ තියෙන්නේ එක ළඟ අවුරුද්ද දෙක ප්‍රශ්න දෙකක් අහන්න වෙනව නැතුවද කියන්නකෝ වෙන ෂෝට් කට් කීක අහන්න නැතුවද කියන්නකෝ ලේසි දැන් ඔයා දන්නවා අපි පාඩම් කරන විදිහ මොකද්ද පාඩම සම්පූර්ණ කොලයක ලිව්වා ගුලි කරා විසික් කරා ඔව් කටට කොලයක් ගත්තා මුළු පාඩම මතක ඔක්කොම ටික ලියනවා දැන් මේ අපි ගාව තියෙන එකක් දැන් නිකන් හිතන්න කොලයක් තියෙනවා පළවෙනි පාඩම මොනවද තියෙන්නේ පළවෙනි පාඩමේ තොරතුරක ලක්ෂණ දැන් ලියන්නේ නැහැ තොරතුරක ලක්ෂණ කියලා ලියන්නේ කෙටියෙන් ලියුවා තෝ ලා එච්චර කවන්නේ ඊට පස්සේ මොනවද තියෙන්නේ ලක්ෂණ ටික අදාළ බව ටික ලිව්වා. ඊට පස්සේ ආයෙ මොනවද පළවෙනි පාඩමේ තියෙන පුතේ? පරම්පරා ටික මතක් වුණොත් පරම්පරා ලිව්වා. ඊට පස්සේ අර පස් දෙනෙක් ඉන්නේ. කවුද? චාල්ස් බේබේජ් ඇනලිටිකල් එන්ජින්. බේල්ස් පැස්කල් ඇඩින් මැෂින්. ජෝසප් ජක්වර්ඩ් පන්ච් කාඩ්. හවර්ඩ් ඩයිකෙන් මාක් 1. ඇඩා ලව්ලේස් එයා තමයි. කවුද? චාල්ස් බේබේජ්ගේ වයිෆ් තුකෝනේ. එයා මොකද්ද? ඒක මතකයි. මොකද්ද? එයා ප්‍රථම ක්‍රම ලේඛිකාව. ඔය ටික මතකයිනේ. ඔය ටික ලිව්වා. ඊට පස්සේ ආයි මොනවද? පළවෙනි පරම්පරාවේ ENIAC UNIVAC bracket SAC දෙවෙනි පරම්පරාවේ IBM 7030 ද කොහෙද නේද? ඔව් ඔව්. තුන්වෙනි එකේ IBM 360. හතරවෙනි එකේ IBM නෑ Apple IC Apple Lynx. ඔය ටික දාගත්තා ඒක ඉවරයි. ඊට පස්සේ තව තියෙනවා අර MRI ECG EEG ලිව්වා. කොලේ ලිව්වා. ලියලා පුතේ මොකද කරන්නේ? ගත්ත කොලේ ගුලි කරන්න ඕනේ ආයි නෑ. හිතේ සතුට නම් ගුලි කරන්න ඕනේ. මොකද්ද? හරි. ජෝසප් ජක්වර්ඩ් මේක මෙච්චරයි. මෙහෙම කී
කිය ගුලි කරන්න. මොකද මේ ගුලි කරන ගුලි කිරිල්ලෙන් පුතේ නිකන් හිතන්නකෝ මේ ටික ලිව්වට මේ ඔක්කොම විභාගයට අහන්නෙත් නෑනේ. අනික තමයි ඔයාගේ ඕ ලෙවල් පේපරේ ලියලා දැන් මං හිතන්නේ මේ අවුරුද්දේ තියෙන්නේ සෙනසුරාදාවකද ඔය දෙන්නේ නේද? ඔව් සෙනසුරාදානේ 22. 22 වෙනි සෙනසුරාදා උදෑසන 11:40 වෙද්දි පුතේ ඒකත් ඉවරයි. ඒ සාපෙත් ඉවරයි නේ. ඇයි? අයිට ඉවරයි. ආයෙත් ජීවිතේටත් අයිට ඉවරද? ඕන්නේ නෑ. මේ ලිය ගුලි කරන්න. මේ ලියනවා ගුලි කරනවා. මොනවද කරන්නේ? ගුලි කරලා හපල ගෑවක් කමන්නේ. මොකද්ද? ආයි මට මේ ප්‍රශ්නේ එපා. ඉවරයිනේ. හරි. මොනවද? MRI එක ශරීර අභ්‍යන්තරේ සවිස්තරාත්මක රූප ලබා ගැනීම. CT නෑ CAT එක මොකද්ද? ත්‍රිමාන රූප ලබා ගැනීම. ECG හෘදේ ක්‍රියාකාරීත්වය නේ. ඔව් CSM හෘදේ රුධිර නාල පරීක්ෂා කිරීම. තව මොනවද? EEG මොලේ පරීක්ෂා කරන්න. ඒකත් හොඳයි. මේ දුරස්ස සෞඛ්‍ය රැකවරණය කියලා එකක් තියෙනවා නේද? ඔව්. තව මොනවද? ඇයි G2G G2C, G2B, G2E. අදාළ බව තොරතුරු ලක්ෂණයක්. අදාළ නැතිව තියෙන්න බෑනේ. ලියලා මොකද කරන්න ඕනේ? කුලි කරලා විසික් කරන්නනේ.